ඔය ප්‍රවේගිත පොඩ 60 කන්න පේන ප්‍රවේගිත කොටන්නේ ගොඩාක් පොඩි රඳින්න එපා. නැත්තම් නිර්මාණය පේන්නෙත් නැහැ. කියන්නේ මේක කඩේර ගහපුවාම ෆොටෝ නිර්මාණය වෙලා වගේ. මං කියන තේරෙනවද දන්නේ හරිද? එහෙන් බල්ලා නෙමෙයි කියන්නේ නිකන් මට හිතේලා කියන්නේ. සමහර බල්ලා කියන සමහර බල්ලා කියන්න ඕනේ නැහැ ඉතින්. කිව්වා ඇයි අත්දැකීමෙන් කිව්වා ඇයි හරිද? බලන්න ඕනේ නැහැ. නෝර තේරෙනවා මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියලා. ඊටාම චූටි කියන සමහර අයගේ නිකන් එහෙම ඇඳලා මෙන්න මේ වගේ අංශු මාත්‍රීය ප්‍රවේග ත්‍රිකෝණයක් නම් ඔයා ගාව තියෙන ඊටාම කුඩා ඩෙල්ටා x ප්‍රමාණය කුඩා ඩෙල්ටා ප්‍රමාණය ඉතා කුඩා අංශු මාත්‍රීය ප්‍රවේග ත්‍රිකෝණයක් තියෙන්නේ. වාට මේ නිර්මාණය අවශ්‍ය වෙන්නේ නැහැ අතන. හරිද? වාට මේ ගානම අවශ්‍ය වෙන්නේ නැහැ. වාට නිකන් ඉන්න තියෙන්නේ. හරිද? මෙතන මොකද එහෙම එකක් හදිසියවත් ඔයා ගාව තියෙන හදිසියවත් තියෙන බැරවිලාවක් තියෙනවා නම් පොඩක් පේන එකක් ඇඳලා තමයි මේ කියන කාරණේ වැඩක් වෙන්නේ නැහැ. මම කියන තේරෙන්නේ නැහැ නේද? මෙන්න මේ මෙවැනි ආකාරයේ ප්‍රවේග ත්‍රිකෝණයක් ඔබ ගාව තියෙනවා නම් මෙතන ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් කියලා කියනවා. වාට කියන ප්‍රවේග ත්‍රිකෝණ එකයි තියෙන්නේ කියලා. ඇස් හොඳට පේන හින්දා ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් කියලා හදිසියත් පොඩි ඇස් චූටි හරි ඇස් වල ආබාධ තියලා මේක යාට පේන එක ත්‍රිකෝණ. එක ත්‍රිකෝණේ මේ හරි පොඩක් තදට ඇඳලා වගේ. හරි? එක ත්‍රිකෝණේ පොඩ්ඩක් මොකක් හරි තියෙනවා. එච්චර මොකද්ද කියලා හොයාගන්න බෑ. ත්‍රිකෝණේ පොඩ්ඩක් මොකක් හරි පෑන නිකන් පැන්සල් මෙයා වෙලා වගේ ඇඳලා වගේ. ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් මෙතන නෑ. අනිවාර්යයෙන්. උත්තර කාචයක් දාලා බලන්න ඕනේ. ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් පේන්න. බලන්න මේ කතාවේ මේ වැදගත් ඒකයි කියන්නේ නිකන් වගේ කිව්වට. හරි?